ෆිට්නස් විත් ડોක්ටර් කේ. අද කියලා දෙනවා ඔයගලන්ට මේ ප්‍රෝටීන් ගැන. ප්‍රෝටීන් ඕන තරම් ගන්න පුළුවන්ද? එහෙම නැත්නම් අපි ප්‍රෝටීන් ගන්න ප්‍රමාණය අඩුයිද? ඒතර මේක ගැන හරියට මම අද කියලා දෙනවා ඉන්න ප්‍රෝග්‍රෑම් එකේ. සාමාන්‍යයෙන් ප්‍රෝටීන් අපිට හම්බ වෙන්නේ මොනවාද? මස්, මාළු, කිරි නිෂ්පාදන, බිත්තර වගේ දේවල් වලින් අපිට ප්‍රෝටීන් ගන්න පුළුවන්. ශාකමය ආහාරක් තියෙනවා. ඒතර අපි මේ ප්‍රෝටීන් ගන්නකොට අපි සාමාන්‍ය කෙනෙක්ට නිර්දේශ කරන ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ එයාගේ බරට 0.8 ග්‍රෑම් තමයි අපි ප්‍රෝටීන් ගන්න කියන්නේ සාමාන්‍ය කෙනෙක්ට. ඒතකොට අපි උදාහරණයක් විදිහට කිලෝ 60ක කෙනෙක් ගත්තොත් එයා 0.8ක් වැඩි කිරීම 60 සාමාන්‍යයෙන් 48 ග්‍රෑම් කියලා එනවා. ඒතකොට මේ ග්‍රෑම් 48 තමයි එයා ගන්න ඕන ප්‍රෝටීන් ප්‍රමාණය. ඒතකොට ඔයා ග්‍රෑම් 48ක් චිකන් හරි මාළු හරි ගත්තා කියලා අර ඒ ප්‍රමාණය හම්බ වෙන්නේ නැහැ. මොකද සාමාන්‍යයෙන් චිකන් හරි මාළු හරි ග්‍රෑම් 100කින් ඔයාට හම්බ වෙන්නේ ග්‍රෑම් 27ක් නැත්නම් 30ක් අතර ප්‍රමාණයක් තමයි ප්‍රෝටීන්ස්. ඒ වගේම බිත්තරයකින් ග්‍රෑම් 5ක් 6ක් විතර හම්බ වෙනවා. ඒතර මේ වගේ ඔයාලට කැල්කියුලේට් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් දැන් අපි හිතමු මහන්සියලා ක්‍රීඩා කරන කට්ටිය. ඔය දුර දුවන ක්‍රීඩකයෝ ඊළඟට ස්විමින්, සයික්ලින් වගේ කරන කට්ටියට ඊට වඩා වැඩි ප්‍රමාණයක් ඕනේ. ඒගොල්ලන් සාමාන්‍යයෙන් 1.2ත් 1.4 ප්‍රමාණයක් තමයි ග්‍රෑම් per කිලෝග්‍රෑම් බොඩි weight ගන්න කියන්නේ. ඒතකොට දැන් ඔය බර උස්සන අය ජිම් වලට ගිහිල්ලා ක්‍රීඩා කරන රෙසිස්ටන්ට් ට්‍රේනින් කියලා කියන්නේ අපි. ඒ කට්ටියට ඊට වඩා වැඩි ප්‍රමාණයක් ඕනේ. ඒගොල්ලන් සාමාන්‍යයෙන් අපි කියනවා 1.6ත් 2.2 අතර ප්‍රමාණයක්. දැන් ඊටත් වඩා ක්‍රීඩා කරන දැන් ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ ක්‍රීඩකයෝ ඒගොල්ලන්ගේ පුහුණු වීම වල කියන්නේ උච්චතම අවස්ථාවනදී ඊට වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රෝටීන් අවශ්‍යයි. ඒගොල්ලන්ට 2.5 විතර වෙනකම් යන්න පුළුවන්. එතකොට බර අඩු කරන එක ඒක හරි ප්‍රශ්නයක් නේ. දැන් මගේ බර අඩු කරන ප්‍රායෝගික ක්‍රමයක් කියලා one cup method එක ගැන කියලා තියෙනවා. ඒක බලන්න වීඩියෝ එක. එතකොට එතනදී ප්‍රෝටීන් 1.2 to 1.6 ග්‍රෑම් බොඩි weight එකට ගන්න කියනවා. අපි ගත්තොත් එimhe මේ හැදෙන වයසේ ළමයි පොඩි කට්ටිය ඊට පස්සේ ඒ වගේම වයස්ගත කට්ටිය ඒගොල්ලන්ටත් සාමාන්‍ය කෙනෙක්ට වඩා ප්‍රෝටීන් ප්‍රමාණය වැඩියෙන් අවශ්‍යයි. වයස්ගත වෙනකොට අපේ මාංශ පේශි ක්ෂය වෙලා යනවා. ඒකින්ද අනිවාර්යෙන් ප්‍රෝටීන් ප්‍රමාණය වැඩිපුර ගන්න ඕනේ. ඉතින් දැන් තේරෙනවනේ කොච්චර ප්‍රෝටීන් ගන්න ඕනද කියලා. මේ වගේම වැඩසටහනකින් ආයි හම්බෙමු ෆිට්නස් විත් ડોක්ටර් කේ ගිහිල්ලා